දැන් සමහරු අය හිතන්න පුළුවන් මේක පාවුලුතුමාගේ ලියවිල්ලක් කියලා. දැන් ගොඩක් අය කියන්නේ අපිට අලුත් ගිවිසුම ඇති පරණ ගිවිසුම එපා කියලා. අද බහුතර කිතුණුවන්ට විශේෂයෙන් ජෙහෝවාන් සාක්ෂිකරුවන්ට මේ සැකය මතුවලා තියෙනවා. ඒක තමයි මම ඔබතුමාලටත් කියන්න කැමති. කරුණා කරලා ඔබතුමාලා එදා හිටපු තෝමා වගේ සැක කරන්නේ නැතුව ස්වර්ගයේ වැඩ සිටින පියාණනි, අද දවසේ ඔබ වහන්සේගේ වචනේ තියෙන කාරණාවල් අපි එළිදරව් කරන්න යනවා. ඒ එළිදරව්ව අපේ මුඛයෙන් නොවේ, ඔබ වහන්සේගේ ආත්මාංශ තුලින් එළිදරව් කරන්න ඔබ වහන්සේ අපිට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ආකාරව මේක අසන සියලු දෙනාටම ආශිර්වාදයක් වෙන්න ඔබ වහන්සේ සලසන්න ස්වාමී. මේ සියලු දේම ඔබ වහන්සේට පාර කරමින් අපේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේ කැමැත්ත වෙයි කියන විශ්වාසයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලා සිටිනවා පියාණනි. දැන් මේ මොහොතේදී අපි හේබ්‍රෝ පළවෙනි පරිච්ඡේදය අපි බලාගෙන හිටියා. ඒකේ අපි 8 සහ 9ට ගියා. දැන් අපි 10 ඉඳලා 12 වෙනකම් බලන්න යනවා. ඉතා ගැඹුරු කාරණාවක්. හරිද? මේක තමයි අපි ඉතා පැහැදිලි ලෙස දකින්න ඕනේ. හේබ්‍රෝ පළවෙනි පරිච්ඡේදයේ 10 ඉඳලා 12 දක්වා. හැබැයි මෙතන එක කාරණාවක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මෙතන පියාණන් නැවත යේසුස් වහන්සේ බලලා ස්වාමිනී කියන. ඒතර අපි 8 සහ 9 වෙනි පදවල දැක්කා ඉතා පැහැදිලි ලෙස යේසුස් වහන්සේව පියාණන් දෙවියන් කියනවා. දැන් මෙතන අපි දකිනවා ඒ පියාණන් යේසුස්ව බලලා ස්වාමිනී කියලා කියනවා. ඉතින් බලන්න ඉතා ගැඹුරු එළිදරව්වක් නේ. දැන් සමහරු අය හිතන්න පුළුවන් මේක පාවුලුතුමාගේ ලියවිල්ලක් කියලා. දැන් මම මේක පරණ ගිවිසුම ඔයගොල්ලන්ට පෙන්වන්න යනවා. ඒකට ඉස්සර මේ පණිවිඩය මොනවද කියලා බලමු. පියාණන් මොනවද කියන්නේ? ඔබ තමයි ආසයි පොළොවයි මැව්වේ කියලා. ඉතා පැහැදිලි ලෙස 10 වෙනි පදයේ කියනවා මේ ආසතා පොළොව සියල්ල මැව්වේ ඔබ කියලා. ඒ කියන්නේ දැන් යේසුස් වහන්සේ පියාණන්ව බල්ලත් කියලා තියෙන ඔබ තමයි මේ ආසයි පොළොවේ මැව්වේ කියලා. ඒ කාරණාවම පියාණන් යේසුස් වහන්සේව බල්ලා හිතා පැහැදිලි ලෙස කියනවා මේ ආසයි පොළොවේ මැව්වේ ඔබ කියලා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ දෙන්නම සම්බන්ධ වුණා මේ මැවිල්ලේදී කියලා. මේක තමයි අපි පරණ ගිවිසුමේ උත්පත්ති එකේ 26 අපි දකිනවා. අපේ ස්වරූපයෙන් මිනිස්සව මවමු කියලා දෙවියන් වහන්සේ කතා කරනවා. අපේ කියන්නේ අනිවාර්යෙන් එතන යේසුස් වහන්සේ ආත්මයන් වහන්සේ හිටියා. ඊට පස්සේ අපි අලුත් ගිවිසුමට එද්දිත් අපි දකිනවා යේසුස් වහන්සේ විවිධ තැන්වල කියනවා පියාණන් ඔබ තමයි මේ ආසයි පොළොවයි මැව්වේ කියලා. මේක අපි ලූක් 10 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේත් අපි දකිනවා. දැන් අපි දකිනවා පියාණන් තමන්ගේ මුඛයෙන්ම යේසුස් වහන්සේට මේ කාරණාව කියනවා. ඊට පස්සේ තව කාරණාවක් කියනවා. ඒ මැවපු පොළොව විනාශ වෙයි. හැබැයි ඔබ කිසි කලක විනාශ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේ සදාකාලයි කියලා කියනවා. මේ ආසයි පොළොවයි සදාකාල නොවේ. හැබැයි යේසුස් වහන්සේ සදාකාලයි කියලා පැහැදිලි ලෙස කියනවා. ඊට පස්සේ කියනවා ඔබගේ අවුරුද්ද අවසන් වෙන්නේ නැහැ. දැන් කොච්චර පැහැදිලිද කියලා හිතලා බලන්න. දැන් මේ කාරණාව අපි ගීතාවලිය 102 25 ඉඳලා 27 වෙනකන් දකිනවා. එතකොට ඕගොල්ලෝ බලන්න අපි බලපු හැම කාරණාවම පරණ ගිවිසුමේ තියෙනවා. දැන් ගොඩක් අය කියන්නේ අපිට අලුත් ගිවිසුම ඇති පරණ ගිවිසුම එපා කියලා. හැබැයි ඕගොල්ලෝ බලන්න දැන් පාවුලුතුමා හේබ්‍රෝ පළවෙනි පරිච්ඡේදයේ අරන් එකින් එක පාවිච්චි කරන්නේ ගීතාවලිය පොත. ඒකටත් විශේෂ කාරණාවක් තියෙනවා. මම ඕගොල්ලන්ට ඒක එළිදරව් කරන්න. දැන් අපි යනවා 13 වෙනි පදයට. ඒක හොඳට ඔයගොල්ලෝ තේරුම් ගන්න. පැහැදිලි ලෙස කියනවා ඔබගේ සතුරුන්ව මම පාමුලට දාන තෙක් ඔබ මගේ දකුණු පැත්තේ වාඩි වෙන්න. ඒ කියන්නේ යේසුස් වහන්සේට පියාණන් වහන්සේ මොනවද දන්නව කියන්නේ? මේගොල්ලෝ ඒ කියන්නේ මේ යක්ෂයා සහ දේවදූතයෝ සහ පව්කාරයෝ මගේ සතුරු නෙමෙයි ඔබතුමාගේ සතුරු. ඒ කියන්නේ පියාණන්ගේ සතුරු වගේම පියාණන්ම පැහැදිලි ලෙස කියන කාරණාව තමයි මේක ඔබගේ සතුරු කියලා. දැන් මේකත් ඕගොල්ලෝ හිතන්න පුළුවන් මේක අලුත් ගිවිසුමේ පදයක් කියලා. නැත. අපි ගීතාවලිය 110 පළවෙනි පදයට ගියොත් මේ කාරණාව පරණ ගිවිසුමේ නැවත ලියා තියෙනවා. එතන හිතා තවත් පැහැදිලි ලෙස බයිබලයේ තියෙනවා ස්වාමීන් වහන්සේව බලලා. ඒ කියන්නේ මෙතන පියාණන්
ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේව බලලා ස්වාමීන් වහන්සේව බලලා කියනවා ඔබ මගේ දකුණු පැත්තේ වාඩි වෙන්න ඔබතුමාගේ සතුරු සියල්ල මම විනාශ කරනකම් කියලා. හැබැයි මේම කවදාවත් එයා දේවදූතයන්ට කියලා නෑලු. මේක හිතා පැහැදිලි ලෙස ඔයගොල්ලෝ දකින්න. දැන් අපි එනවා 14 වෙනි පදයට. මේ 14 වෙනි පදයේ කියනවා ගැලවීම ලබා ගන්න පණිවිඩය දීලා සේවය කරන අය තමයි දේවදූතයෝ කියන්නේ. ඒ කියන්නේ මේ සේවය කරන දෙවියන්ට සේවය කරන අයත් එක්ක ගින් මෙවුන් කරුවව එයාගේ කුමාරයව ਸਰව බලධාරී දෙවියන්ව කිසි කලක සනාත කරන්න එපා කියලා බයිබලයේ අපිට කියනවා. දැන් මේ කාරණාවත් අපි ගීතාවලිය 103 21 බලන්න. එතකොට ඔයගොල්ලෝ ඉතා පැහැදිලි ලෙස බලන්න මේ හීබ්‍රූ පළවෙනි පරිච්ඡේදය දෙවියන් කියලා ආමන්ත්‍රණය කරනවා පියාණන් ස්වාමීනි කියලා ආමන්ත්‍රණය කරනවා ආසයි පොළොවේ මැව්වේ ඔබ කියලා ආමන්ත්‍රණය කරනවා මේ පොළොව විනාශය ඔබ කවදාවත් විනාශ වෙන්නේ නැහැ කියලා ආමන්ත්‍රණය කරනවා මේ සියලු දේම පියාණන් මේ ගරුත්වය මහිමය දෙන්නේ යේසුස් වහන්සේට මේ කාරණාව තමයි අපි තෝමගේ ජීවිතේත් දකින්නේ තෝම මොනවද කියන්නේ හොඳට තේරුම් ගන්න තෝමා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටපු වෙලාවේ එතන හිටියේ නැහැ ඒ නිසා තෝමට සැකයක් ආවා යේසුස් වහන්සේගෙන්. අද බහුතර කිතුණුවන්ට විශේෂයෙන් යෙහෝවාන් සාක්ෂිකරුවන්ට මේ සැකය මතුවලා තියෙනවා. හැබැයි මේ සැකේ ආපු තෝමා නැවත යේසුස් වහන්සේ ආව හමු වෙනවා. එයාත් එක්ක තර්කයට ගියේ නැහැ. එයා කිව්වේ මම මගේ ඇඟිල්ල දාලා ඒ යේසුස් වහන්සේට වෙච්ච ඒ කාරණාවල් බලනකම්. හරිද? ඒ තුවාල මන් දකින්නකම් මම යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ කියන තැනක තමයි හිටියේ. ඒ යේසුස් වහන්සේ මොනවද කිව්වේ? දැන් මං ඔන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබගේ කාරණාව කරන්න පුළුවන්. යෝහාන් 20 අපි 25 ඉඳලා බලනවා. ඕගොල්ලෝ 28 වෙනි පදය කියවන්න. එතන ඊටම පැහැදිලි ලෙස යෝහාන් මොනවද කරන්නේ දන්නවද? යේසුස් වහන්සේ වල්ල කියනවා මගේ ස්වාමීනි මගේ දෙවියනි අර පියාණන් කියපු ඒ කාරණාවම මේ පොළවේ ගෝලයා යේසුස් වහන්සේව බලලා කියනවා. එතකොට යේසුස් වහන්සේට ඒ දේ යේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ ගෞරවයයි, ඒ නාමයයි, ඒ මහිමයයි යා බාරගෙන යා ඊතා පැහැදිලි ලෙස කිව්වා ඔබ දැකපු නිසා මාව විශ්වාස කරනවා. හැබැයි දකින්න නැතුව විශ්වාස කරන අය වාග්යවන්තයි කියලා යෝහාන් 20:29 කියනවා. ඒක තමයි මම ඔබතුමාලටත් කියන්න කැමති. කරුණා කරලා ඔබතුමාලා එදා හිටපු තෝමා වගේ සැක කරන්නේ නැතුව යේසුස් වහන්සේ කියපු ඒ පොරොන්දු අනුව ඕගොල්ලෝ ඊටා වාග්යවන්ත වෙන්න කැමති නම් දකින්න නැතුවම ඕගොල්ලෝ යේසුස් වහන්සේව විශ්වාස කළ යුතුයි. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට ඒ ඇදහිල්ල ලබා ගන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ දැන් අපි බයිබලයේ දැක්කා ඊටා පැහැදිලි ලෙස මේ හැම පදයම අපි ගීතාවලිය ගත්තේ. අයි ලූක් 27 යේසුස් වහන්සේ බයිබලයේ තුනට කඩනවා. මේක තමයි යුදවරු කඩලා තියෙන ක්‍රමය. හරිද? මේ තුන යේසුස් වහන්සේ කඩලා පෙන්නනවා. යේසුස් වහන්සේ කියනවා මෝසස්ගේ ව්‍යවස්ථාවේදීද අනාගත වතුරුගේ පොත්වලද ගීතාවලියද මං ගැන සනාථ කරලා තියෙනවා. මොන තරම් උතුම්ද කියලා හිතලා බලන්න. යේසුස් වහන්සේ මේ සියලු පොත්වලින් ගීතාවලිය උපුටලා දක්වලා කියනවා මං ගැන ලියා තියෙනවා කියලා. ඒ කියන්නේ පරණ ගිවිසුමේ අනිත් ඔක්කොම කාණ්ඩ එකට දෙකට කැඩුවට යේසුස් වහන්සේ ගීතාවලිය වෙනම කඩනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඊටා පැහැදිලි ලෙස දන්නවා මින් ඉදිරියේ ලියන්න යන දේවදාසයෝ ගීතාවලිය වැඩිපුර අරන් පාවිච්චි කරන්න යනවා කියලා. අන්නේ දේ තමයි පාවුලතුමත් කරේ. දැන් ඕගොල්ලන්ට හොඳට තේරෙනවා පාවුලතුමා මොකටද ගීතාවලිය ගත්තේ? ඒකට මූලික හේතුව යේසුස් වහන්සේව ආලා කියන එක අපි දකිනවා.